අද අපි කතා කරමු මේ දියවැඩියාවේදී දියවැඩියාව පාලනය හරි විදිහට අපි පාලනය කරගන්නේ කොහොමද කියන එක. ඇත්තටම මේකෙදී මේ අපි ප්‍රථමම පළමුවෙන්ම කරන්න ඕනේ අවශ්‍ය මේ භාවිතා කරන ඖෂධ හරි විදිහට භාවිතයට ගන්න ඕනේ. වෛද්‍යවරයා නියම කරන පරිදිම ඒ ඖෂධ ගන්න ඕනේ. දෙවනුව ආහාර පාලනය අත්‍යවශ්‍යයි. ගොඩාක් අය හිතනවා බෙහෙත් වලින් පමණක් මේක පාලනය කරගන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒක මතය වැරදි. මේ ඖෂධ වලටම මේ කටයුත්ත කරන්න බෑ. රෝගියාගේ ඒකට කැපවීමක් තියෙන්න ඕනේ. ආහාර පාලනය නිසිසම කෙරෙන්න ඕනේ. ආහාර පාලනය කියන්නේ දියවැඩියාවට නුසුදුසු ආහාර. අපිට පිස්තමය ආහාර, පාම් පිටි වලින් හදන ආහාර, ඒ වගේම අල වර්ග, පළතුරු වැඩිපුර ගත්තොත් මේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. ඒක නිසා ආහාර පාලනය ඉතාම වැදගත්. ඒකෙදි පළතුරු වලින් අපිට peer, විරලු, අලියට peer, නෙල්ලි, නමිනං, කොළපාට ඇපල් ඒ වගේ පළතුරු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනිත් පළතුරු ගත්තට කමක් නැහැ. ස්වල්ප ප්‍රමාණයක් අපි ගත්තොත් ගස්ලබු, කෙසෙල්, මිදි වල ගොඩක්ම සීනි තියෙනවා. මිදි ඉතාමත් ස්වල්පයක් නිසා ගැනීම සුදුසු නැහැ. මේ අන්නාසි ඒ වගේ තියෙන ඇලවරක ඔය සියලුම පළතුරු වල සීනි අන්තර්ගතයි. ඒක නිසා මේ ස්වල්ප ප්‍රමාණයක් ගත්තට කමක් නැහැ. ඒකත් සීනි තත්වයේ මත තමයි රඳා පවතින්නේ. ගොඩාක්ම 300-400ට තියෙනවා නම් එහෙමත් නොකා ඉන්න එක තමයි වඩාත්ම සුදුසු ඒ අවස්ථාවල. ඒක නිසා අනිවාර්යයෙන්ම ආහාර පාලනය අත්‍යවශ්‍යයි. දැන් බොහෝ රෝගීන් අපිට හමු වෙන මෙහෙට පැමිණෙන අපේ ආයතනයට පැමිණෙන රෝගීන් පවසනවා බෙහෙත් බිව්වට සීනි මට්ටම අඩු වෙන්නේ නැහැ කියන එක. හේතුව බෙහෙත් ඖෂධ ටික හරියට ගත්තට ආහාර වලින් පාලනයක් වෙන්නේ නැහැ. ඒ නිසා සීනි මට්ටම යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. අනිත් තුන්වෙනි කාරණය තමයි ව්‍යායාම. ඒකත් අත්‍යවශ්‍යම කාරණයක්. දවසකට විනාඩි 40ක් පැය භාගයක් තරමවත් මේ ඇවිදීම සුදුසුයි. ඒකෙදී ඇත්තටම මේ කොලෙස්ටරෝල්, ෆැටි ලිවර් ඒ වගේ රෝග අවස්ථාවලටත් ඒක හොඳයි. ඒක නිසා අනිවාර්යයෙන්ම දියවැඩියා රෝගියෙක් මතක තබා ගත යුතුම කරුණු තුන තමයි මම මේ සඳහන් කළේ. ඖෂධ නිසි ලෙස ගන්න ඕනේ. නැත්නම් අංශභාග කියන්නේ පැරලයිස් වෙනවා වෙන්න පුළුවන්. මේ හෘදයාබාධ හැදෙන්න පුළුවන්. වකුගඩු හානි වෙන්න පුළුවන්. ඇස් පෙනීම දුර්වලතා ඇති වෙනවා. මුළු ස්නායු පද්ධතියටම හානි වෙනවා. ඒක නිසා අපි මේ අවශ්‍යම විදිහට නිසි පරිදි ඒක රෝගියා ඒක වමනාවෙන්ම කරගන්න ඕනේ ආහාර පාලනය. එතකොට ඔබේ රුධිර මට්ටම යථා තත්ත්වයටමපත් වෙලා ගැටලු ගොඩාක් ඒ සංකූලතා වලින් මිදෙන්න පුළුවන්. මගේ මේ දියවැඩියාව නිසා කකුලේ කැක්කුමට විසඳුමක් නැද්ද බං කෙල්ලේ? අයියෝ තාත්තේ යන්නකෝ හරිද්‍රායකට. දියවැඩියාව නිසා පාද දුර්වලද, වේදනා, හිරිය, දැවිල්ල පවතීද? ස්නායු දුර්වලතා නැති කර නිසකවම සුවය ලබන්න. පැමිණෙන්න. නැත්නම් ඖෂධීය තෙල් පොට්ටනි ගෙන්වා ගන්න. විමසන්න වෛද්‍යාචාර්යනී MAS මණිකේ 0779 795 886. හරිද්‍රා ආයුර්වේද පහළයාගොඩ ගම්පහ.